කුමන සමන්දේවි රැකවරණයි. අද මම ඉන්නේ අඩවියේ. අඩවියේ සිරිපා කරුණාවට තමයි සූදානම් වෙන්නේ. මම දැන් ඇවිල්ලා තියෙන්නේ සිරිපා මාර්ගය වන එරත්ත කුරුවිට මාර්ගයෙන් තමයි අද සිරිපා වන්දනාවට මම ආවේ. සිරිපා ආරම්භ කරන ස්ථානයේ ඉන්නේ. එරත්ත මාර්ගයෙන් සිරිපා පටන් ගන්නෙ වෙන මේ ස්ථාන. එතන තියෙන ශ්‍රීපාද නව මාර්ගයේ විදිහට මෙතනින් ගිහිල්ලා මේක වර්ණගල අම්බලම ගාවට වැටෙනවා මේ පාර. එහෙම නැත්නම් ආය යන්න පුළුවන් ශ්‍රීපාද පැරණි මාර්ගය. මේක තමයි තියන යන්න ඕනේ. මොකද හරි සුන්දර ගොඩක් දේවල් තියෙන මම්මාවතක් විදිහට තමයි මේ ශ්‍රීපාද පැරණි මාර්ගය හඳුන්වන්නේ. අද මම යන්නේ මෙන්න මේ මාර්ගය ඔස්සේ සිරිපා කරුණාවට. එන්න යන මාත් එක්ක. ඉතින් මම ගමන පටන් ගත්ත විතරයි. බලන්න මේ සුන්දරත්වය. ලස්සන පවර් ස්ටේෂන් එක බට් ලයින් දෙයක් යනවා. ඒකම තමයි අපිට යන්න තියෙන මාර්ගය වැටලා තියෙන්නේ. ඒ වගේම ආවේ කොහොමද කියලා මම කිව්වේ නෑනේ. ඔයාලා කුරුවිටට ඇවිල්ලා කුරුවිටින් එරත්න බස් එක ගන්න. මං ආයේ බස් එකේ. එරත්න බස් එකේ ඇවිල්ලා මගෙන් බහින්න වෙනවා. එහෙම නැත්නම් අඩවි කන්දටම බස් එකකුත් තියෙනවා. මට නම් ඒ බස් එක අල්ල ගන්න බැරි වුණා. ඒ හින්දා තමයි එරත්නෙන් බහින්න උනේ. එරත්නට ආවත් ප්‍රශ්නයක් නෑ. මොකද එතන ඉඳලා රුපියල් 500ක් වගේ ගන්න ට්‍රැවල් එකේ එන්න. ට්‍රැවල් එක මෙතන අඩවි කන්ද සිරිපාගමටම ආවට පස්සේ සිරිපාගම ඉඳලා අපිට කෙලින්ම යන්න පුළුවන් සමුනලගිර වන්දනාමාන කරන්න. අපි යමු සිරිපා කරුණා. බලන්න කොච්චර සුන්දරත්වයක් තියෙනවද කියලා. මේ පරිසරයේ මාරම නිස්කලංකයි. ඒ වගේම මාර සුන්දරත්වයක් තියෙනවා. ඒ වගේම මේ අද කවුරුත්ම තාම නැහැ මේ පාරෙන් ඇවිල්ලා. මම විතරයි යන්න ඉන්නේ. ඒ නිසා නිදහසේ සිරිපා කරුණා කරන්න ආගමක් බාධාවක් නැහැ. හරි සුන්දරයි. බලන්නකෝ. යන්න තියෙන්නේ මෙන්න මේ පානම දිගේ. හරිම මාරම ලස්සනයි. ඒ වගේම ඔයාලට මම එන හැටි කිව්වේ නෑනේ. ඔයාලා එන්න ඕනේ මේ බස් එකේ එන කෙනෙක් නම් කුරුවිටට ඇවිල්ලා කුරුවිටින් එරත්න බස් එක ගන්න ඕනේ. එරත්න බස් එක අරගෙන එරත්නෙන් එන්න ඕනේ අඩවි කන්දට. ගොඩක් වෙලාවට අඩවි කන්දරම බස් එකේ එන්නේ නැහැ. එරත්නේ බස් එක නතර කරනවා. ඒ නිසා මටත් අද උනේ ඒක තමයි. මම ආව බස් එකත් එරත්නට විතරයි ආවේ. එරත්නේ ඉඳලා ට්‍රැවල් එකක් අරගෙන තමයි එන්න ඕනේ. රුපියල් 500ක් තුගේ ගානක් ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එතන ඉඳලා මේ සිරිපා පටන් ගන්න මාර්ගයේ ඔස්සේ අපි යමු සිරිපා වන්දනාවට. යන ගමන් තවත් විස්තර ගොඩක් කියන්න. යම් මාත් එක්ක. මෙන්න ගියල්ලක් උඩින් වැටෙනවා. මේ වගේ තැන් ඉතින් මේ පාරේ යන කෙනෙක්ට නම් ඕන තරම් බලා ගන්න පුළුවන්. හරි ලස්සනයි. පරිසරය විඳින්න නම් මේ පාරෙන් අනිවාර්යෙන් සිරිපා වන්දනාව වෙන්න ඕනේ. සිරිපා කරුණා කරන්න පාරවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් ගොඩක් ප්‍රසිද්ධම පාර තමයි හැටන් පාර. ඒ වගේම සංචාරකයෝ එහෙම නැත්නම් පරිසරයට ආදරය කරන අය යන්න කැමතිම එක පාරක් තමයි මම මේ යන පාර. ඒකට හේතුව තමයි පරිසරයේ විඳගෙන නිදහසේ යන්න පුළුවන්. මේ පරිසරයත් එක්ක බැඳෙනු පොලිතින් කෑල්ලක්වත් මම හිතන්නේ මට නම් දකින්න ලැබුණේ මේ පාරේ තාම නම්. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ වනගත මාර්ගය ගොඩක් සංචාරකයන් ආස පරිසරයත් එක්ක විඳින්න පුළුවන් නිසා මමත් ඒකයි මේ පාර තෝරගත්තේ. මේ වගේම තව පාරවල් තියෙනවා. දරණියගල මාර්ගයෙන් ඇවිල්ලා සිරිපා කන්ද කරුණා කරන්න පුළුවන්.
ඒ වගේ මේ උඩමාලි බොඩ පාර පලා බද්දර පාර මේ වගේ මම දන්න තරමින් මාර්ග 6ක් වගේ තියෙනවා. කොහොම හරි අද මම යන්නේ එරත්ත සිරිපා මාර්ගය ඔස්සේ සිරිපා වන්දනාවට. බලන්න හරි අපූර්ව ලස්සනම බලන්න මගේ පිටිපස්සෙන් තියෙන ශාකේ වාර අඳුරනවද කියලා. මේ තියෙන තේ ගහක්. බලන්න කැලේටම අයින් වෙලා. හැදෙන්න තියෙන හැටි. පහළ ඉඳලා වේ. මාර උසට තියෙනවා. මේ යන මාර්ගයම තමයි තියෙන්නේ. හරි අපූර්වයි ඉතින්. ඇත්තරලා දාපු තේ ගහක්. පියා. මේ පාරේ තියෙන විශේෂත්වය තමයි මේ පැටර්න් පාරේ වගේ පඩි පෙළ නෙවෙයි තියෙන්නේ. පේනවනේ. මෙන්න මේ වගේ ගල් ගෙඩි, ගල් මුල් පඩි තියෙනවා. නැතුවම නෙවෙයි. ඒ නිසා මේ හරි ඒක වෙනස්ම අත්දැකීමක්. පඩි පෙළුයි, ගලුයි නැත්තම් අර හැටන් මාර්ගෙන එක දිගට පඩි පෙළ ටික නැගගෙන උඩට යන්න තියෙන්නේ. මෙහෙන් එහෙම නෑ. වනාන්තරෙත් එක්ක යන්න තියෙන්නේ. නාය ගියපු තැනක් තමයි දැන් මේ විදිහට පේන්නේ. කලින් මට මම එකපාරක් මේ පාරෙන් ගිහින් මෙතනින් තිබ්බේ නිකන් මෙන්න මේ චූටි වතුර පාරක් විතරයි. මේ පේනවද? අර උඩ ටර්බයින් වලට යන වතුර ලයින් දෙක ගාව ඉඳලා පහළට යනකම්ම මේ ටිකම ගලවගෙන ගිහිලා තියෙන්නේ. කොච්චර ලොකු වතුර පාරක් එන්නේ නැද්ද? හරි ප්‍රවේශමෙන් යන්න ඕන ගමන. සුබන සමන් දෙවියන්ගේ දේව කරුණාවයි කියලා අපි කිසිම කෙනෙක්ට වන සතුරෙන්ට හිංසාව පීඩා කරන අය නෙවෙයිනේ. ඒ නිසා සුමන සමන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අනිවාර්යෙන් ලැබෙන්න ඕන. අපි කරුණා කරමු. ඔයාලට කියන්න බැරුණානේ. කුරුවිටින් දෙරත්න බස් එක තියෙන්නේ පාන්දර 6යි කාලට වගේ තමයි. කොළඹ ඉඳලා එන කෙනෙක් නම් අන්න ඒ බස් ටයිම් එක පොඩක් දැනගෙන එහෙම නැත්නම් ඒ බස් එකට එන්න. එහෙම වුණොත් 8 විතර වෙනකොට ඔයාලට ගමන ආරම්භ කරන්න පුළුවන්. මාර කලින් ඔයාලට කිව්වේ මේ කලින් වතුර මෙන්න මේ වගේ වතුර පාරක් තමයි අර නායකයෙක් දැනත් තිබුණේ. බලන්න ඉතින් පරිසරයේ වෙනස් වෙලා තියෙන ආකාරي අපි යමු. ඔන්න ඉතින් පළවෙනි අම්බලම ළඟ තමයි මම දැන් මේ ඉන්නේ. මේ තමයි ජම්බෝල ගහ යට අම්බලම. ඒකට කියන්න හේතුව තමයි ඉස්සර මෙතන ජම්බෝල පැලයක් පැල කරලා මෙතන ජම්බෝල ගහක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මෙතෙන්ට ජම්බෝල ගහ අම්බලම කියලා නම හැදිලා තියෙන්නේ. මෙතනින් එහාට තමයි අම්බලන් ටික පටන් ගන්නෙත්. වර්ණගල අම්බලම එහෙම තව ඉදිරියට අපිට මුණ ගැහෙනවා. අපි යමු අපේ සිරිපා කරුණාව.
බලන්න කොච්චර පිරිසිදු වතුරද කියලා. නිග්ගඩේට වතුර ටික කියලා. මාර කූල්. මහන් කීප හොයන්න දන්නේ. මේ වතුර ටිකක් මූණේ ගාගත්තට පස්සේ මානව සනීපයක් දැනෙනවා. එන්න. මේ පරිසරයේ වෙලින් ඒ වගේම වෙන්නේ රකින්න. පොලිතින් කෑල්ලක්වත් ගේන්න නම් එපානේ. ගෙනාවත් බෑග් එකේම දාගෙන යන්න. ඒ වගේම මගදී පොලිතින් කෑල්ලක් දැක්කොත් ඒකත් බෑග් එකේ දාගන්න. ඒක මේ පරිසරයට කරන ලොකු සේවයක්. ඔයාලා ඉරත්ත පාරෙන් ආවොත් හරි අපූර්ව ශාකයක් පෙනෙන තමයි මම මෙතන නතර වුණේ. බලන්න අඳුරනවද කියලා මෙයා. මේ තමයි බාදුරා ශාකය. මේක ඇතුලේ තමයි මේ අර පැණි වගේ ද්‍රාවණයක් තියෙනවා. මේක ඇතුලට කුමි සතුන් ඇතුලට ගියාට පස්සේ මේ පියන එහෙම වැහෙනවා. ඊට පස්සේ යාලට එළියට එන්න බෑ. මාංශ භක්ෂක ශාකයක් විදිහට තමයි මේ බාදුරා ශාකය හඳුන්වන්නේ. මේ බාඳුරා වැලක් විදිහට තමයි තියෙන්නේ. මේක ඇතුලේ බලන්නකෝ මේ. වතුර පිරලා තියෙන්නේ. මේ වගේ ගොඩක් බාඳුරා මේ ටිකේ බලන්න පුළුවන්. අනේ ආවට කමන්නේ. බැලුවට කමකුත් නැහැ. අනේ මේවා විනාශ නම් කරන්න එපා. මම ඔයාලට පෙන්නන්නේ. දැකපු නැති කවුරු හරි ඉන්නවනම් බලන්න ඕන නිසා තමයි මම මේක පෙන්නන්නේ. මමත් මේ කඩන්නේ නැතුව තමයි මේක ඔයාලට පෙන්වන්නේ. එන්න. මේ පරිසරය අධ්‍යයනය කරන්න. ඒ වගේම විඳින්මින් රකින්න. අපි යමු. ඔන්න ඉතින් සිරිපා කරුණාවේ අපිට යනකොට හම් වෙන හරි ලස්සනම තැන. පහලින් පේනවද? ගල් තලාවත් එක්ක වතුර පහරට ගලාගෙන යන ලස්සන. හැබැයි මෙතන කොච්චර සුන්දර වුණත් කොච්චර ලස්සන වුණත් ගොඩක් භයානක ස්ථානයක්. මොකද ඒ නිසාම තමයි මෙතන මේ වැටක් ඉදි කරලා තියෙන්නේ. ඔයාලට පේනවද? මෙතන මේ දැන් පොඩියට වතුර පාරක් යනවා. ඒකේ අනිත් පැත්ත බලන්නකෝ. මෙන්න මේ ගල් තලාව. මෙතන උඩින් තියෙනවා පවර් ස්ටේෂන් එක. එතනින් එක පාරට වතුර පහර මේ එළියට නිදහස් කරනවා. එතකොට මෙතන හිතා ගන්නවත් බැරි වතුර පාරක් තමයි පහළට එන්නේ. ඒ නිසා කවුරු හරි දන්නේ නැති කෙනෙක් මෙතන නොදැනුවත් නම් බහැලා හිටියොත් ගහගෙන යන්න පුළුවන්. ඒ වගේම ලිස්සනවා. ඒ නිසා අනේ නාන්න හරි මෙතනට නම් බහින්න එපා. ඒ නිසාම තමයි මෙතන මේ බහින්න එපා කියලා අනතුරු ඇඟවීම් බෝඩ් එහෙමත් දර්ශනය කළා තියෙනවා. බහින්න එපා. නානවා නම් ඕන තරම් දැන් තියෙනවා. ඔන්න මම දෙවෙනි අම්බලමටත් ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි ඩයිමංගල අම්බලම. ඉතින් බුදුන් වැඳලා අපි ආපහු මදක් කිමන් හැරලා සිරිපා කරුණා කරමු. ඩයිමංගල අම්බලම ගාවින් මේ උඩට එනකොට තමයි මෙන්න මේ ගල් තලාව හම්බ වෙන්නේ. මේ හරිය තියෙනවා බාඳුරා ශාක අති විශාල ප්‍රමාණයක්. එක වර්ගයක් විතරක් නෙවෙයි. වර්ග විශේෂ කිහිපයක්ම ඔයාලට බලන්න පුළුවන් මෙතනට આવොත්. ඒ වගේම බලන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. ඇහැයන්ගේ සද්දේ අහලා බලන්න. හරි නිදහස්. ඒ වගේ මේ හරිය තියෙනවා අඩවියට පමණක් විශේෂිත වූ උඩවැඩිය ශාක විශේෂයක් මේ සීමාවේ තියෙනවා. මම ඔයාලටත් මේ මලක ෆොටෝ එකක් පෙන්නන්නම්.
සුන්දරයි. ඔන්න ඉතින් මම යන්නේ මේ වර්ණගල අම්බලම ගාවින් තියෙන ලස්සන දියැල්ල. වර්ණගල අම්බලම ගාව තියෙන පොලිස් මුරපොළ ගාවින් තමයි මේ දියැල්ල බලන්න යන්න තියෙන්නේ. බෑග් ටික මේ එතන කඩේ ගාවින් තිබ්බා. කියලා මෙන්න මේ කැලෑ අඩිපාර දිගේ දැන් යන්නේ දියැල්ල හොයාගෙන. දියැල්ල සද්දය ඇහෙනවා. ටික දුරක් යන්න ඕනේ. යමු. මේක නම් පිස්සුවක් ළමයි. බලන්න. ඉරත්ත පාරෙන් මෙච්චර ලොකු දියැල්ලක් තියෙනවද කියලා. බලන්න පේනවද? ඒ වැටෙන්නේ. මාර ලස්සනයි. ඒ වගේම මගේ වම් අත පැත්තෙන් තවත් දියැල්ලක් පහළට කඩාගෙන යනවා. ඒ වගේම අනන්තය දක්වා දිවෙන view එක. පේනවද? මේකට තමයි කියන්නේ පරිසරයේ විඳිනවා කියලා. බලන්නකො මේ වගේ තැනක තනියම මේ පරිසරයත් එක්ක තනි වෙනවා කියන්නේ ආයෙත් කියන්න වචන නැහැ. එන්න මේ සුන්දරත්වය විඳින්න. ඒ වගේ වෙනවනම් තමන්ගේ පරිස්සම ගැන ටිකක් හිතන්න. මොකද මේ වගේ තැන්වල නානකොට වතුර එකපාරට වැඩි වෙන්න පුළුවන්. ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට වැස්ස වැටුනොත් වැස්ස වැඩි වුණොත් එකපාරට මේ ස්ථානවල වතුර පාර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් ඒ ගැන සැලකිලිමත් මේ ස්ථාන නරඹන්න. එන්න. මේ බලන්නකෝ. හිතා ගන්නකෝ මෙතනින් කොච්චර ලොකු වතුර පාරක් යනවද කියලා. මේ ගල් තලාව දිහා බැලුවම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? මාරම ලස්සනයි. ඔන්න ඉතින් එරත්ත පාරෙන් සිරිපා කරුණා කරනකොට අපිට හම්බ වෙන සීත අඟුල තමයි දැන් මම මේ ඉන්නේ. මගේ ළඟ අලුත් චහලුයි බලන්න කවුද කියලා. සද්ද නැතුව ළඟට ඇවිල්ලා. අපේ රටේ ජාතික පක්ෂියක් වලි කුකුල. ඒ වගේම මම මේ දැන් ඉන්නේ සීත අඟුලේ බහලා ඉන්නේ. වැඩ වෙලා ඉන්න බෑ. බලන්න මගේ කකුල් එක දිහා. එනවද? එයාලා ෆුල් මසාජ් එකක් දානවා. මේ මාළු විශේෂය ඉන්නේ මෙන්න මේ වගේ දොළ පාරවල වල විතරයි. ගල් මාළු විශේෂයක් කියලා තමයි මම දන්න තරමින් යාට කියන්නේ නැහැ. ඒ වගේම දැන් වර්ෂාව අධික කාලයකට වුණත් මෙතනින් කිසිම බයක් නැතුව එගොඩ වෙන්න පුළුවන්. මොකද නව පාලමක් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ නිසා වාරේ හෝ අවාරේ වේවා සිරිපා කරුණා කරා නිරත්ත පාරෙන් යනවනම් කිසිම හතරයක් බයක් නැතුව සිරිපා වන්දනා කිරීමට දැන් හැකියාවක් තියෙනවා. එහෙනම් වැඩි කතා මොකටද? අපි යමු අපේ සිරිපා කරුණාව. මම ඔයාලට කිව්ව මතක ඇති මේ ශ්‍රීපාදස්ථානයේ වන්දනාමාන කරන්න පාරවල් ගොඩකින් එන්න ඕන කියලා. හැටන් පාරේ වගේම පලාබද්දර පාර. දැන් මං ආපු මේ කුරුවිට රත්ත පාර. ඒ වගේ මම ඔයාලට කිව්වා මාලිබොඩ කියලා පාරක්. අන්නේ මාලිබොඩ කියන පාර කුරුවිට රත්ත පාරට තමයි සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ පාරෙන් තමයි උඩමාලිබොඩ කියන මේ පාර ඇවිල්ලා එරත්ත කියන මන් දැන් මේ උඩට යන මෙන්න මේ පාරට වැටෙන්නේ. මේ ඒ නිසා කවුරු හරි උඩමාලිබොඩ පාරේ යනවනම් ඒත් අන්තිමට එරත්ත පාරට තමයි සම්බන්ධ වෙන්නේ. එරත්ත පාරෙන් ගිහිල්ලා ආයෙත් ගල්වන් ගෙඩිය කියන ස්ථානයේ රත්නපුරා පාරට තමයි සම්බන්ධ වෙලා ශ්‍රීපාදස්ථානයේ කරුණා කරන්න යන මාර්ගයේ වැටලා තියෙන්නේ. ඒකත් ඔයාලට මතක් කරන ගමන් අපි යමු අපේ කරුණාව.
මේ පාරේ යනවා නම් ටිකක් කට්ටක් කන්න වෙනවා. පේනෝනේ පාරේ හැටි. ගල් ගෙඩි උඩින් ගල් මුල් ඒ වගේම සමහර තැන්වල ලිස්ස තමයි යන්න වෙන්නේ. දැන් මම මේ වෙනකොට කිලෝමීටර් 6ක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 3:00යි. මම සිරිපා කරුණාකරන්න පටන් ගත්තේ 8:00ට විතර. තව යන්න තියෙනවා වගේම දුරක්. අපි යමු. රෑබෝ වෙන්න කලින් සිරිපා කරුණාකරන්න. සමන් දෙයියන්ගේ අඩවියේ ඉඳලා අද travel with me bro. ඔයාලත් එක්ක සිරිපා කරුණාව. ඔන්න සෑහෙන දුරක් ගෙවාගෙන දැන් මම ඇවිල්ලා තියෙන්නේ ඉදිකටු පාන අම්බලම ගාවට. ඒ වගේම මේ ගෙත්තම් පාන කියන්නේ මේ ස්ථානයටම තමයි. මොකද මේ කුරුවිට රත්ත මාර්ගයෙන් එනකොට හම්බ වෙන්නේ මෙන්න මේ ගෙත්තම් පාන. ඒ වගේම ඔයාලා පටල ගන්න එපා. හැටන් මාර්ගයෙන් එනකොට වෙනත් ඉදිකටු පානක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා හැම ස්ථානයක්ම මේවා සංකේතවත් නිර්මාණය කරපු ස්ථාන පමණයි. ඒ වගේම මෙතෙන්ට හරි ලස්සන view එකක් පේනවා. ඈතින් පේනවා කුණුදිය පර්වතයත්. ඒ වගේම පැදුරු තලාව, හීන් පැදුරු තලාව, ඒ වගේ කඳු පන්ති විශාල ප්‍රමාණයක් ඈතට යනකම් පේනවා. මීදුමින් වැහිලා තියෙන්නේ. බලන්නකෝ. ඒ වගේ මෙතෙන්ට ශ්‍රීපාද ඉහළ කොටස ඉතාමත් හොඳින් පේනවා. ඒ වුණාට මේ දැන් මීදුම වැඩි හින්දා පේන්නේ නැහැ. නැත්නම් මේ ස්ථානේ හරි අපූර්වට බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් පුංචි දෙයක් කියන්න ඕන. ගොඩක් අය මේ පාරේට යනවා නම් කෑම පිළිබඳව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ ගොඩක් දුරට කෑම කඩවල් එහෙම ගොඩක් අඩුයි. දැන් මට හම්බුණාම හැබැයි මෙතන තියෙන හැම අම්බලමක වගේම පොඩි කඩයක් තියෙනවා. ඒ නිසා කෑම ගැන ලොකුවට හිතන්න යන්න එපා. මොන හරි පොඩි දේවල් කන්න ඒ වගේන් ගන්න පුළුවන්. එන්න සිරිපා කරුණා කරන්න මේ සුන්දරත්වය විඳගෙන ඔයාලත් එන්න. පොඩ්ඩක් ගිමන් හැරලා ආයි රෑබෝ වෙන්න කලින් ඉහළට කරුණා කරන්න ඕනේ. මොකද තව ටිකකින් කළුවර වැටෙනවා. ඊට කලින් උඩට ගියොත් ඔයාලට මේ ලස්සන view එක කඳු පන්ති ටික ඔක්කොම ලස්සනට පෙන්වන්න පුළුවන්. අපි එන යමු. ඔයාලා අහලා ඇති මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා. නමුත් මම ඒක නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඇත්තටම මේ සමනල කන්දෙන් ආරම්භ වන්නේ කළු ගඟ විතරයි. ඒකත් බෑන සමනලින් තමයි ආරම්භ වෙන්නේ. අනිත් ගංගාවල් හෝටන් තැන්නෙන් තමයි ආරම්භ වෙන්නේ. මගේ කලින් හෝටන් තැන්න වීඩියෝ එකේදී මම ඒ පිළිබඳව ඔයාලට කියලා ඇති. අද ආවේ සමනල කන්ද නිසා මම ඒ නිවැරදි කිරීම කරන්න ඕන නිසා මම ඒකත් ඔයාලට මතක් කරේ. ඒ වගේම මේ මම ඔයාලට පෙන්වන්නේ දැන් කුණුදිය පව්ව ගැනත් හරි අපූර්ව ජනප්‍රවාද කතාවක් තියෙනවා. අපි යන ගමන් ඒකත් කතා කරමුකෝ. ඉස්සර මේ බුදුරජාණන් වහන්සේ සමනල කන්දට නෙවෙයි වඩින්න ඇවිල්ලා තියෙන්නේ. මේ කුණුදිය පව්ව කියන පර්වතයට තමයි ශ්‍රීපාද ස්ථානේ පිහිටවන්න වැඩලා තියෙන්නේ. ඒ වැඩපු වෙලාවේ ඒ කන්ද මුදුනේ සතෙක්ගේ මලකුණක් තිබිලා තියෙනවා. ඒ නිසා එම ස්ථානයේ වෙන තමයි එම ස්ථානයේ ශ්‍රීපාද ස්ථානේ ශ්‍රීපාද සලකුණ පිහිටවන්න නැතුව මේ සමනල ගිරට ආව කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. හරියටම කොහොමද කියලා විස්තරය දන්නේ නැහැ. ඒ නිසා තමයි කුණුදිය පව්ව කියලා ඒ කන්දට අද නම හැදිලා තියෙන්නේ කියලා ජනප්‍රවාද කියනවා.
ඒ වගේම තවත් මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. ඒක තමයි කුණුදිය පව්ව කියන්නේ ගිනි කන්දක් කියලා මතයකුත් තියෙනවා. මොකද මේ කුණුදිය කියන එක උල්දිය කියලා තමයි ඉස්සර හඳුන්වලා තියෙන්නේ. උල්දිය පැන නැංගා කියන ඒ ජනප්‍රහාර වචනයත් එක්ක උල්දිය. එහෙම නැත්නම් ලාවා ඉහළට ආපු නිසා තමයි උණුදිය පසු කාලේ කුණුදිය පව්ව වුණා කියලත් සඳහන් වෙනවා. හරියටම දන්නේ. ඔයාලත් හොයලා බලන්න. මමත් මේ විස්තර ජනප්‍රවාදය ආශ්‍රයෙන් තමයි හොයාගත්තේ. අපි යමු. තව ටික දුරක් යන්න තියෙනවා. එරත්ත පාරෙන් ඇවිල්ලා රත්නපුරා පාරට සම්බන්ධ වෙන තැනට තමයි වෙලා තියෙන්නේ. මෙතන තමයි ගල්වංගෙඩිය කියලා කියන්නේ. මෙතන ඉඳලා ආයෙත් සිරිපමළුවට පඩිපෙල් වල තමයි කරුණා කරන්න තියෙන්නේ. ඔන්නෝම තමයි ඉතින් එරත්ත මාර්ගයේ මෙතනින් අවසන් වෙනවා. අපි යමු දැන් රත්නපුරා පාර ඔස්සේ සිරිපමළුව කරුණා කරන්න. වෙලාව ඇවිල්ලා හවස 6යි. හරියටම ගල්වංගෙඩිය ගාව ඉඳලා මකරතොර ගාවට එනකොටම තමයි ලයිට් ටික වැටුනෙත්. පින්වන්තයි. මේ තින්නේ මකරතොරණ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. දැන් ඉන්නේ රත්නපුරා පාරේ. වෙනතර මේ පාරෙන් එනකොට සෙනඟ මාර විදිහට ඉන්නවා. හැබැයි අද කවුරුත් නැහැ. මම හිතන්නේ මේ නාය ගියපු ගම් වතුර ගියපු ඒ ප්‍රශ්නත් එක්ක ගොඩක් අය සිරිපා වන්දනාවට එනවා අඩුයි. මාර්තු අප්‍රේල් වෙනකොට මේ තත්ත්වය හරියයි. එන්න සිරිපා කරුණා කරන්න. අපි යමු.